අයුවා. ඉතින් දැන් අපි අද තවත් ප්‍රශ්නයක් කතා කරනවා මේ 10 වසර පළවෙනි වාර විභාගයේ අහන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි. එතකොට මේ ප්‍රශ්නේදී අපි බලමු. රුපියල් 400කට ගත් වතුර බෝතලයක් රුපියල් 500කට විකුණයි. හරිද? ලාභ ප්‍රතිශතය සොයන්න. right. දැන් මෙයා රුපියල් 400කට තමයි වතුර බෝතලේ ගන්නෙ. මෙයා විකුණනවා රුපියල් 500කට. එතකොට රුපියල් 100ක් ලාභයි. පැහැදිලිනේ? එතකොට ඔයාලා දන්නවා ලාභ ප්‍රතිශතය හොයන්න නම් අපිට ගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. හරි මම කියන්නම්. ලාභ ප්‍රතිශතය මෙයා සමානයි ලාභය ඔයා ගන්න දැන් රුපියල් 400ට ඔයා ගන්නවනේ. එහෙනම් ගත් මිල වැඩි කිරීම 100ට. ඔන්න 100. හරි. මෙයා ප්‍රතිශතයක් නිසා ප්‍රතිශත ලකුණ අනිවාර්යෙන් දාන්න ඕන. හරිනේ? right. එතකොට ලාභය මෙයාගේ ලාභය දැන් රුපියල් 500න් 400ක් අඩු කරාම රුපියල් 100යි ලාභය. මෙයා ගත් මිල රුපියල් 400යි. හරිද? රුපියල් 400යි. මෙයා වැඩි කරා 100. එතකොට අපි දන්නවා මේ බිඳුවට මේ බිඳුව කැපෙයි. හරි. මේ බිඳුවට මේ බිඳුවත් කැපෙයි. ඒතොර 100 4න් බෙදන්න. 100 4න් බෙදුවම ඔයාලට එනවා 25ක්. ඒතොර ප්‍රතිශත ලකුණ මෙතනින් දානවා 100ට 25. හරිනේ? right. මේක තමයි ලාභ ප්‍රතිශතය ආශ්‍රයෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. හරිද? ඒ වගේම දැන් මේවා ඇත්තරම පළවෙනි ප්‍රශ්න 25ට තමයි ඉන්නේ. ඒතොර මේ ටික හොඳට හදාගමු. හරි? right. අපි එහෙනම් තවත් අනුමාන ප්‍රශ්නයකින් හම්බ වෙමු.